ලංකාවේ වරන් ගැන කතා කරනකොට මේ කතාව ඇත්තටම මම කියන්නේ හරිම දුකකින් වේදනාවකින්. වසර ගණනක් මගේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් හැටියට හා පුද්ගලික ජීවිතේ යම් යම් දේවල් ඔබත් එක්ක බෙදා ගන්න මම මින් ඉදිරියට ලෑස්ති වෙනවා. මොකද ජීවිතේ ඉතාමත් කටුක දුෂ්කර ගමන් පහු කළා. අවබෝධයටපත් වෙච්ච යම් අවස්ථාවකදී තමයි මම ඔබට මේ වගේ මම දන්න මෙච්චර කාලයක් මං හංගගෙන හිටපු දේවල් චුට්ට චුට්ට එළියට දාන්න ඕනේ කියලා මට හිතුනේ. සතිදේවී පීඨ මගේ YouTube නාලිකාව සතුරන් විසින් හැක් කරලා විනාශ කරලා දමනු ලැබුවා. ඊට පස්සේ තමයි නැවතත් මේ නව නාලිකාවෙන් මම ඔබට මේ මගේ හඬ අවකාශයට මුදා හරින්නේ. ඉතින් පුළුවන් තරම් මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. ඒකෙන් පෙර තිබූ තත්ත්වයට මේ නාලිකාව නැවත ජනී ජනයා අතරට ඔයගොල්ලෝ දන්නවා ලංකාව විතරක් නෙමෙයි පිට රටවලත් ගොඩාක් දරුවෝ ඉන්නවා මගේ නාලිකාවේ මගේ දේශන අහලා තමන්ගේ ජීවිත ආලෝකමත් කරගත්ත. ඒ අයටත් ලොකු පාඩුවක් සිද්ධ වුණා. ඒක නැවත පිළිසකර කරගන්න ඔයාලගේ උදව් උපකාරය මගේ මේ කතා බහට ප්‍රථම මං සලාම් ඉල්ලනවා. අද මම ඔයගලන්ට කියන්න යන්නේ ලංකාවේ වරන් ගැන ඔබ නොදත්ත පැතිකඩක් පිළිබඳව. ඇත්තටම මේ හිස කරකවන ආරූඪ වෙන වරන් ඥාති මලගිය ප්‍රාණකාර වරන් ඇත්තටම මේක ජයශ්‍රීමා බෝහාමුදුරුවන්ගේ මත මීට අවුරුදු 200කට 300කට කලින් කරලා තියෙන බන්ධනවල ප්‍රතිඵලයක්. ඒ බන්ධන කරලා තියෙන්නේ ආණි කට්ටඩි ගුරුන් වහන්සේලා විසින් යම් යම් යක්ෂ භූත ගණ කොට්ටාශ තමන්ගේ මන්ත්‍ර සිද්ධියට දැහැන් සිද්ධියට අල්ලලා ජයශ්‍රීමා බුහාමුදුරුවෝ ළඟ බැඳලා ඒ හරහා ඔබට එන්නේ මේ ඒ වයින් පිරිපහදු වෙලා එන ඥාති බල ශක්තිය. එතකොට ඇත්තටම මේ අපි දිනෙන් දින වර්ධනය කරගන්නේ බන්ධනයක්. මේ බන්ධනය වර්ධනය වෙන්න ඇත්තටම ජීවිතේ මහා කලහකාරී ඒ වගේම වේදනාකාරී ගොඩාක් දුෂ්කරතා අපේ ජීවිතයේ ඇති වෙනවා. ඒ වගේම ශාරීරික පීඩා ඇති වෙනවා. මානසික පීඩා ඇති වෙනවා. රෝග පීඩා ඇති වෙනවා. විපත් ඇති වෙනවා. ඒ වගේම පවුලේ අඩදබරකම් අසමගිකම් ආදී ගොඩක් දේවල් ඇති වෙනවා. ඒ වගේම මේ හැම දෙයක් තුලින්ම ලංකා ධර්මතලයේ බුද්ධ ශාසනයට හා බුද්ධ පුත්‍රයන්න් වහන්සේලාට හා භාවනා කරන යෝගීන්ට ඍෂි මාර්ගයේ යන අයට ගොඩාක් කරදර පීඩා සිද්ධ වුණා. ඒ වගේම දෙවියන්ට මේ නිසා ගොඩක් කරදර පීඩා සිද්ධ වුණා. එතකොට අපි අහනක යම්කිසි දේව කොට්ටාශයක් උදෙසා පහනක් දැල්වලා දිනෙන් දින මේ ගොටුතටු මාලා බලි බිලි කරලා මේ විශේෂයෙන්ම සත්ව බිලි ආදිය දීලා මස් මාංශ ආදිය දීලා පුලුටු ආදිය දීලා මේ බලවත් කරන්නේ බන්ධනයක්. මේ බන්ධනය දරුවනේ කපා ගන්න ලේසි කියලා හිතන්න නම් එපා. සමහර වෙලාවට මේකට ඔබගේ මේ ජීවිත කාලය මදි වෙන්නත් පුළුවන්. ඔබට නිකමට හරි හිතුනොත් මෙච්චර කාලයක් මම මේ බලිබිලි දීලා කොටු තටු දීලා කරගෙන ආව වරම මම නවත්තන්න ඕනේ කියලා. අන්න එදාට ඔබට බලා ගන්න පුළුවන් මෙච්චර කාලයක් ඔබත් එක්ක සුහදව හිටපු මේ බන්ධනයට බැඳිලා හිටපු භූත ජීවීන් ඔබට මොනතරම් සුහද ගුටි හුමාරුවක් මේ එදාට දෙනවද කියලා. ඒ ගුටි හුමාරුව තොකු අනින එක ඒ පීඩාව ඔබට දෙන්නේ ලේසි පහසු ආකාරයකට නෙමෙයි. සමහර වෙලාවට ඔබට මානසික විකෘතිතාවයක් ඇති වෙලා ඔබව මානසික රෝහලට ගිහින් දාන්න තැනට හෝ සුයිසයිඩ් කරගන්න නැත්නම් සියදිවි හානි කරගන්න තැනට හෝ ඔබව මේ අයපත් කරනවා. ඒක මහා භයානක තත්ත්වයක්.
ඒ නිසා මෙතනින් එහාට ඔබ මේ වගේ බන්ධන හරහා යනවද නැත්නම් මේවයින් අත්මිදිලා නියම වරම මෙතනින් එහාට මම මේ බන්ධන වලට වරන් කියන වචනය පාවිච්චි කරන එක සම්පූර්ණයෙන්ම නතර කරනවා. දෙවියන්ගෙන් එන්නා වූ ශුද්ධ වරන් වලට ඔබ ගමන් කරනවාද නැත්නම් මේ බන්ධනත් එක්ක වැඩ කරලා මරණින් පස්සේ මේ බන්ධනත් එක්කම ඔබ ඊළඟ භවයකදී කටුක ජීවිතයක් කටුක අත්දැකීමක් භවයෙන් භවය තමන් පසුපස එන්නා වූ දුක් සහිත කරත්ත රෝධයකට ඔබේ හිස්ස තියනවාද කියන එක ඔබ තීරණය කරන්න ඕනේ. ඊට අවුරුදු 150කට 200කට කලින් මේ වගේ දේවල් ඇත්තටම අපේ ගම්වල අපේ භූමිවල තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් බෞද්ධ විදිහට අපි පත්තිනි අම්මා ඇදහැව්වා. ඊට පස්සේ කිරි කොරහ නැටුවා. සාමාන්‍ය විදිහට අපි සූර්ය දෙවියන්ට චන්ද්‍ර දෙවියන්ට වැන්දා. භවභෝග සම්පත් කුඹුරු කරගෙන බොහොම සාමකාමීව හිටපු ජාතිය. ක්‍රමක්‍රමයෙන් තමයි අපිට මේ විනාශය ළඟා වෙන්න උනේ. ඒ විනාශය ළඟා වීමේදී මම නම් ගම් සඳහන් කරන්න කැමති නෑ. සමහර යක්ෂ කොට්ටාසවල පොත්පත් දිගෑරලා ඒවායේ කටු ගසලා තියෙන බන්ධන කරලා තියෙන තැන් අපි ඒවා කටු අයින් කරලා ඒවා හොඳයි සැපයි ප්‍රණීතයි කියලා අරගෙන ඒවයින් අපි දැන් කනෝ ණයා කනෝ දැන් කරන්න දෙයක් නැහැ කියන තැනටපත් වෙලා තියෙනවා. අපේම වරදින් අපි මේ බන්ධන දැන් විශාල විදිහට වගා කරලා ලොකු කරලා ලංකාව පුරාද ලෝකේ පුරාද විශ්වය පුරාද බෙදා හැරලා මුළු ලෝකෙටම කරදරයක් හිසරදයක් වෙන තරමට මේක දැන් බහුල රෝගයක් නැත්තම් වදුරු අසංගතයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම තීරණය කළා ඔබ ඇත්තටම මේ පිළිබඳව දැනුවත් වෙන්න ඕන කියලා. මම දන්නවා ඔබ මගේ ප්‍රශ්න අහන්නේ නැහැ කියලා. ඒ නිසා ඔබේ ප්‍රශ්න වලට මමම පිළිතුරු දීලා මේ කෙටි දේශනාව නතර කරනවා. ආයිමත් මේ දේශනාවෙන්ම ඔබව හමු වෙනවා කියලා මම කියන්නෙත් නැහැ. මොකද මගේ නාලිකාව අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන්. ඒ හින්දා කවුරු හෝ කොතනකදී හෝ මේ හඬ තමන්ගේ ශ්‍රවණයට එනවා කියන්නේ ඒ අයගේ පෙර වාසනාවකටම තමයි මගේ හඬ ඔබගේ ඔය කනට තරණාභරණයට ඇහෙන්නේ. සමහර විට හෙට වෙද්දී මේ හඬ ඔබ ඔය සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන නාලිකාව සමහර වෙලාවට එකපාරට අතුරුදහන් වෙන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත ඔබට තේරෙන්නේ නැත්නම් මේක අහන්න වාසනාව තිබ්බොත් නැවතත් මට මේ වගේ දේවල් ඔබට යොදන්න පුළුවන්. අපි ඉදිරියට කතා කරමු මේවයින් ගැලවෙන්නේ කොහොමද කියන එක. කටුව ගොඩාක් දුරට ඇනිලා තියෙන්නේ. පිළිකා තත්යකට පවා එන්න තරමට කටුව යටට ගිලිලා තියෙන්නේ. මේක ඇදලා එළියට ගන්නකොට කුණුලේ, හොඳලේ, මස්, නහරවැල් ඔක්කොම කැපිලා තමයි අර පරණ කටුව ඇදිලා එළියට එන්නේ. ඊට පස්සේ ගැඹුරු තුවාලයක් ඇති වෙනවා එතන. ඒ තුවාලයට බෙහෙත් කරන්න සමහර වෙලාවට වසර ගාණක් යන්නත් පුළුවන්. සමහර වෙලාවට මේ ආත්ම භාවය අපිට මදි වෙන්නත් පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමට මේ කටුව අපි ගලව ගන්න ඕනේ. ඊට පස්සේ ඔබට නිවන් ධාතුව නිර්වාණ දොරටුව කියන එක හමු වෙනවා. ඒ නිවන් දොරටුව දිගේ ඔබට මේ බොහොම සැහැල්ලුවෙන් ගමන් කරන්න පුළුවන්. මොකද කටුව ඇනෙන පතුල් රිදෙන දෙපතුල් ඔබට නැහැ. ඊට පස්සේ ඔබ බොහොම සැහැල්ලු ගතකින් යුතුව මේ සම්මා සම්බුදු සරණය හරහා ඔබට නිර්වාණ ධාතුව ළඟා වීම ඉඩකඩ එනවා. ඒ හින්දා කටු ගලවන ක්‍රමවිදි ගණනාවක් තියෙනවා. අපි බලමු ඊළඟ වීඩියෝ පටවලදී මට ඔබව මුණ ගැහෙන්න වාසනාව තිබ්බොත් මේ කටු ගැලවීමේ ක්‍රම කොහොමද අපි කරගන්නේ? තනිවම කරගන්න පුළුවන් මොනවද? ගුරු දෙගුරුන් හම්බ වෙලා කරගන්න පුළුවන් ක්‍රම තියෙනවද? ඒවා මොනවද කියන එක අපි සාකච්ඡා කරමු. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.